පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසවල සිට මේ දක්වා ලොව පුරා පැවති පාරිසරික ගැටලුවලට අමතරව මේ වන විට සමාජීය ගැටලු රැල්ලකුත් ආරම්භ වී තිබෙනවා. යුද්ධය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඇති යුද සත්‍යයක්. අමාශය රටවල් කිහිපයක්වත් මේ වනකොටත් මැදිහත්වමින් පවතින යුද තත්ත්වයක් අපිට පවතින්නේ පාරිසරික ගැටලු නිසායයි පැවසුවොත් ඔබ පුදුම වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ඇත්ත කතාව එයයි. පරිසරය හා ස්වභාව ධර්මය හරහා ජනනය වන පාරිසරික ප්‍රතිරෝධය ප්‍රක්ෂේපණය වන්නේ පරිසරය හරහා පමණක් නොවේ. ඒ කියන්නේ ඒ අහිතකර ප්‍රතිඵල හෝ හිතකර ප්‍රතිඵල ප්‍රක්ෂේපණය වෙන්නේ පරිසරය හරහා පමණක් නොවේ. සමාජීය ස්තරයේද මෙහි හිතකර හෝ අහිතකර ප්‍රතිවිපාක දැක ගන්නට අපට ලැබෙනවා. ඒ අනුව පරිසරය සහ ස්වභාව ධර්මය සම්බන්ධව අපි පවත්වාගෙන යන්නා වූ වටිනාකම් තොරතුරු සහ ක්‍රියාකලාප නිවැරදි කර ගැනීමේ මාවතකට එළවෙන්නට අපට සිද්ධ වෙලා තියෙනවා. පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසවල සිට මේ දක්වා පවතින තත්ත්වය ස්වභාවික ගැටලු තත්ත්වයක් ලෙස ඔබ සැලකුවාට අද වශයෙන්ම පහුගිය අවුරුදු 10-12 කාලය තුළ ලොව පුරා සමාජීය වශයෙන් අපි පවත්වා ගන්නා වූ ලද විවිධ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි වර්තමානයේ අපි ඉන්න තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් මේක එක සැරේ පුංචි වීඩියෝකින් අපිට විස්තර කරන්න අමාරුයි. කරුණාකර මගේ නාලිකාව සමග එක්වන්න රැඳී ඉන්න. ඔබට බොහෝ තොරතුරු දැනගන්න ලැබෙනු ඇති. පරිසරය හා ස්වභාව ධර්ම ආශ්‍රයෙන් එකක් අපේ යුතුකම් සහ වගකීම් පරිසර සහ ස්වභාව ධර්මයෙන් වෙනුවෙන් ඉටු කිරීමටත් ඒ සමගම සමාජීය වශයෙන් පාරිසරික වශයෙන් සහ පෞද්ගලික වශයෙන් අපේ ජීවිතවල තියෙන ගැටලු තත්ත්වයන් මගහරවා ගැනීමට පරිසරය සමග පවත්වා ගන්නා වූ යහපත් සම්බන්ධකම් භාවිතා කරන්නේ කෙසේදයි විස්තර කිරීමට මගේ වීඩියෝ පිට හරහා මා උත්සාහ කරන අතර ඒ හරහා ඔබට බොහෝ තොරතුරු සංඛ්‍යාවක් මෙතෙක් කල ඔබ නොදැන සිටි තොරතුරු කියන්න ඕනේ. මේ මා ඔබට ඉදිරිපත් කරන තොරතුරු සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ පවතින තොරතුරු නෙවෙයි. ඒ නිසා රැඳී ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.